ආයල්නේ කොහමද ඕනේ ඉතින් අද එස්සෙන්නේ වොයිස් ඇවිල්ලා තවත් අලුත් තැනකට අපි දන්නවා අපි හැමදාම අලුත් තැනකට එනවනේ ඉතින් ඔබට පේන ඇති මේ වටපිටාව මොන වගේ තැනක්ද කියලා අපි දන්නවනේ කියවීම තමයි මිනිසා සම්පූර්ණ කරන්නේ. ඇත්තට කියවි නැති පුජ්‍යලේ හරියට සමාජයේ පිළිගන්නේ නැති තරන්නේ ඒ හින්දා තමයි කියවීම අවශ්‍යම තැනට මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අපි කොහෙද කියලා බලමු. කොහෙද කියලා බලන්න කලින් ඉස්සෙල්ලා මේ තැන ඔබට පෙන්නලා මේ ඉන්නේ. හරි ලස්සන තැනක්. නමුත් පොඩි දුවකුත් ඇති වෙනවා මෙතෙන්ට ආවට පස්සේ දුක සහ සතුටත් එක්ක තමයි අද එස්සෙන්නේ වොයිස් ඔබත් එක්ක ඉන්නේ. බලමු මේ කොතනද කියලා බලන්න මේ පිටුපස්සේ ගොඩක් දේවල් තියෙනවා බලමු. අද ඇවිල්ලා ඉන්නේ කොතනද කියලා අපි බලමු. බලලා ඉස්සෙල්ලාම මම මේ තව පොතක ඉන්නේ මේ තමයි ගුරු ගීතය. ඔබ දන්නවා ගුරු ගීතය කියන්නේ සෝවියට් වල ලියපු පොතක්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ හදාරන ඔබ සියලු දෙනාම කිය යුතු පොතක් තමයි මේ ගුරු ගීතය කියලා කියන්නේ. අල්ටෝනිගේම කතාව දන්නවනේ. ඒ කතාව තමයි මේ ගුරු ගීතයේ තියෙන්නේ. මේ මෙතන 180ක ඩිස්කවුන්ට් එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ පොත රුපියල් 350යි කියන්නේ 180යි කියන්නේ ඔබට හිතාගත්ත හැකි. ඊටමත් පොඩි ගාණක් මේක. ඊටසේ සැබෑ මිනිසුගේ කතාවක් කියලා තියෙනවා. ඔය වගේ පොත් ගොඩක් තියෙනවා. චරිත කතා පොත් ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ පොත් ගොඩක් තියෙනවා. ඔබ දන්න මුදියන්සේ දිසානායක මහාචාර්යතුමාගේ පොතක් තියෙනවා. කුලේ බලේ මිත්‍යා සහ ශාන්ති කරුණු කියලා මේ හරි ලොකු පොතක්. මේ පොත රුපියල් 2750. ඒක 170 කියන්නේ හරි පොඩි ගාණක් වෙන්නේ. වතුරත් එක්ක හොදන්න ගිය සාහිත්‍යයට ඇත්තටම හරි දුකයි. ඒ සාහිත්‍යයේ මුසුණු කතාව තමයි ඔබට මේ කියන්නේ. ඉතින් තමයි පොතක් තියෙනවා. මම දන්නවා මේ හොය පොතක් කියලා මේ හරි ලොකු පොතක්. ලීක්වාන් යෝගී පොත් තියෙනවා. මේකත් හරි පොඩි ගාණක් කියන්නේ 170 ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියන්නේ. හරි පොඩි ගාණක් නේ. ඉතින් ඔබටත් එන්න කියලා ආරාධනා කරනවා. අලව්වට එන්න. අලව්වේ තමයි මේ පොත් කඩේ තියෙන්නේ. ඊට පස්සේ දරුවන්ගේ පාසල් උපකරණ මේ පාසල් පොත්. ඒ කියන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ගේ පොත් අවශ්‍ය පොත් තියෙනවා. ඊට පස්සේ ලංකාව ගැන හදාරීමක් කිරීමට අවශ්‍ය නම් ඉතින් ලංකාව ගැන ලියවුණු පොත් මෙතන තියෙනවා. ඉතිහාසයේ ලංකාව සහ ලෝකය කියලා පොතක් තියෙනවා. අතීතයේ ලියුණු පොතක් මම දන්තරේ මේක. ඉතින් වගේ පොත් ගොඩක් තියෙනවා. ඔබට තරහන්න කරනවා එන්න. අලගොට આવොත් මේ ඇත්තටම කියවන්න පුළුවන් පොත් මේවා. ඉතින් වතුරට ගියා කියන අපිට හරි දුකයි. මොකද දුක වුණාට ඔබට පොත් ඇවිල්ලා කියවන්න පුළුවන්. පොතේ ලස්සන කෙසේ වෙතත් පොත පැහැදිලිවම තියෙනවා. අනිවාර්යෙන් මෙන්න 170 180 ඩිස්කවුන්ට් තියෙනවා. 150 120 එහෙමත් තියෙනවා. පොතේ ක්වොලිටි අනුව වෙනස් වෙනවා. ඉතින් ඔබට ඕනේ කරන පොතක් ගන්න පුළුවන් මේ කඩේට આવොත් කියලා අමතක කරන්න එපා. නවකතා කෙටි කතා මම ඔබට කියවෙමි. නර්තනේ
මේ තියෙන නර්තනයේ 12 වෙනි නවීන නිර්දේශයට අනුව තමයි සම්පාදනය කරලා තියෙන ඥානසිරි පීරිස්. මේකත් අලුත්ම පොතක්. මේ උසස් පෙළ ගන්න දරුවන්ට හරි වටිනා පොතක්. ඒ වගේ පොත් ගොඩක් තියෙනවා මෙතන. ඔබට පේන හැටි මේ 70 180 එහෙමත් තියෙනවා. මේ 180 යාපා පොට්නේ කොල්ලන්ට පාවා. අපි 980යි මේ. ඒ වගේ පොත් දෙකක් තියෙනවා. මේක තෝරන්නේ කියන්නේ නේ. මෙයාට තිබ්බ දවස්. මේක ඕනද කියලා මේ හරි මිස් කොලේ. එහෙනම් ඔබට මම කිව්වා වගේ අලව්ව කෙහෙලි ප්‍රකාශකයන්ගේ පොත්වල තමයි මම මේ ඉන්නේ දැන්. අලව්ව ඉඳලා අපි ගිරුවල පැත්තට යද්දී හරි ළඟම අලව් ටවුන් එකේම තියෙන මීටර් 100ක් විතර ඉස්සරහට යද්දී දකුණු පැත්තේ තියෙන්නේ පොත් කඩේ. ඉතින් ඔබටත් පොතක් කියවන්න මේක හොඳ අවස්ථාවක්. පොත් කියවන අය මේකේ වටිනාකම දන්නවා. ඉතින් ඔබත් එන්න අලව්වේ තියෙන මේ පොත් කඩේට. මොකද වටිනාකම ඔබට තේරෙයි මෙතෙන්ට ආවට පස්සේ.